ආයිබෝවන් කියලා පිළිගන්නවා කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා අවුරුද්දකට විතර පස්සේ. ඉතින් මේ වෙලාවේ මම ඉන්නේ ඕස්ට්‍රේලියාවල මෙල්බන් වල. ඉතින් මට හිතුණා මෙහි තියෙන අලුත් දේවල් අමුතු තැන් එතකොට මෙහි අපේ අයත් එක්ක කතා කරන්න. ඉතින් ඉස්සරහට ඒ වගේ දේවල් ගේනවා. ඉතින් අද හිතුණා මෙහි තියෙන අමුතු තැනක් ඉස්සල්ලාම ඔයාලට පෙන්වන්න. මේක මෙහි අය ගොඩක් දන්න ගොඩක් ප්‍රසිද්ධ තැනක්. සමහරු දන්නවා සමහරු දන්න පුළුවන්. ඉතින් මට මේ තැන කිව්වේ දිනුෂ අයියා. ඉතින් අද අපි දිනුෂ අයියත් එක්ක ගිහලා බලමු මේ තැන මොකද්ද මේ කොහෙද කියලා. අපි යන් ඒක බලන්න. මේ ඉන්නේ දිනුෂ අයියා. දිනුෂ අයියා තමයි මට මේ තැන ගැන කිව්වේ. හලෝ දිනුෂ අයියා. හලෝ. දිනුෂ අයියා අපි අද මොකද්ද බලන්න යන්නේ? අපි අද යන්නේ මෙල්බන් වල තියෙන පාරවල් වලින් අමුතුම ඉන්ටර්සෙක්ෂන් එකක් බලන්න. එතන අර ලංකාවේ කියන විදිහට බැලුවොත් හතරමං හන්දියක් කිව්වට මේක හතරමං හන්දියක්ම නෙමෙයි. හයමං හන්දියක්. පාරවල් හයක් එක දැනට එක්කම ගන්න. මේක නමින් කිව්වොත් ඉතින් හැමෝටම තේරෙන විදිහට අපි කියන්නේ නම් මඤ්ඤොක්ක හන්දිය කියලා. ඒක තමයි මෙතන තියෙන පොඩි විශේෂත්වය තියෙන්නේ මේ ලංකාවේ හැමෝම කියන්නේ මඤ්ඤොක්ක හන්දිය කියලානේ. මේක මෙල්බන් වල තියෙන මඤ්ඤොක්ක හන්දිය. එහෙමකුත් හරිද? හරි ඒක හරි. ඔව් දැන් මට කිව්වෙත් දිනුෂ අයියා මල්ලි මේ මඤ්ඤොක්ක හන්දියෙන් මමට දාලා වරෙන් කිව්වා මම අහනවා මොකද්ද මඤ්ඤොක්ක හන්දිය කියන්නේ කියලා. අපි දන්නේ නැහැ ඒකට. ආපු මුල් කාලේ. ඉතින් මේක ආවට පස්සේ ගොඩක් අය දන්නවා මඤ්ඤොක්ක හන්දිය කියන්නේ මොකද්ද මේ කියලා. මඤ්ඤොක්ක හන්දිය කියලා වැටෙන්න හේතුවත් උකට හේතු දෙකක් තියෙනවා. එකක් අර කතාවට කියන වගේ මඤ්ඤං වෙන හන්දිය කියන එකත් එක්කම තවත් අර මඤ්ඤොක් කාලයක් ගැලවුවාම ඒකේ අර අල්ල ටික බෙදිලා තියෙන විදිහ ගත්තාම ඒ වගේ ෆීලිං එකක් එන හින්දා මම ඒක කතා කියන ඉතින් කට්ටිය කොහොම වුණත් කියන්නේ මඤ්ඤොක් හන්දිය කියලා. හරි අපි ගිහලා බලමු මඤ්ඤොක් හන්දිය. මොකද මේක සමහර ලංකාවේ අය ඉඳන් බලන්න පුළුවන්. මොකද දන්නේ නැහැ මොකද්ද මඤ්ඤොක් හන්දිය කිව්වට ඒක තේරෙන්නේ නැහැනේ. ගිහිල්ලා බලමු මොන වගේද මේ මඤ්ඤොක් හන්දිය කියන්නේ. ගිහිල්ලා බලමු එහෙනම්. තියෙන්නේ අපිට ඉස්සරහින් පේන්නේ මඤ්ඤොක්ක හන්දිය. එමුනේ ඔව් මේ දැන් අපි මේ යන්නේ ස්ප්‍රින්ග්වෙල් රෝඩ් එකේ ස්ප්‍රින්ග්වෙල් ටවුන් එක පැත්තට. මෙතන ඉස්සරහින් කැපෙනවා ප්‍රින්සස් හයිවේ එක. මෙල්බන් වගේම ඔස්ට්‍රේලියාවෙත් මේන් පාරක්. ප්‍රින්සස් හයිවේ කියන්නේ ඒක. ඇත්තටම ගොඩක් අයට වරදිනවා මෙතන. ගොඩක් අයට වරදිනවා. අපි දැන් ආපු පැත්තෙම අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ මේ නිකන් හිතන්නකෝ අපි හතරමං හන්දියක කෙලින් ආවා ආයි අනිත් පැත්තට යනවා. අනිත් එක තව එකක් තියෙනවා මෙතන මම දැක්කේ නෑ මේ කැමරා තියෙනවා. ඔව් මෙතන විශේෂයක් මම හිතන විදිහට මම හිතන්නේ මෙතනට කැමරා නොදාන හේතුව මේ ගොඩක් අයට වැරදින හින්දා මේ ඒ ගැන හිතලා තමයි මම හිතන්නේ දාලා නැත්තේ. අර ඉස්සරහින් පේන්නේ මඤ්ඤොක්ක හන්දිය. එතකොට එතන ඇත්තටම පාරවල් කීයක් වගේ? හයක් එකට හම්බ වෙනවා. හයක් විතර එකට හම්බ වෙනවා. එතකොට එක කලර් ලයිට් එකෙන් කලර් ලයිට් එක වෙනස් වෙලා තමයි පාර දෙන්නේ නේ. සමහර තැන්වලදී මැද අපි නවත්තන්න ඕනේ. මේ වෙලාවලුත් තියෙනවා. අපිට ඉස්සරහට සමහරට හම්බ වෙයි නවත්තන්න සමහර විට නේ. අපි සෙන්ටර් රෝඩ් එකේ අපි ඉස්සල්ලා ආවේ කෙලින් පාරේ. අපි මෙහෙට ගිහිල්ලා අපි මේ පැත්තට එන විදිය බලමු. හරි. දැන් අපි යන්නේ කොයි පැත්තටද? අපි යන්නේ සෙන්ටර් රෝඩ් එක පැත්තට. හරි. සෙන්ටර් රෝඩ් එකේ ගිහිල්ලා
අපි ආපහු හරවගෙන ලංකාවේ මේ වගේ තැනක් නෑ මම හිතන්නේ. මෙච්චර අමාරු තැනක්. අමාරු තැනක් හිතන්නේ නෑ ලංකාවේ ඇති කියලා. දැන් මෙතනින් පාරවල් කීයකට බෙදනවදයි? මෙහෙන් ගිහිල්ලා එක මේ පැත්තට යන්න පුළුවන්. ඔව්. කෙලින් යන්න පුළුවන් නේ. ස්ප්‍රින්ග්වෙල් පැත්තට යන්න පුළුවන් නැත්නම් ග්ලෙන්වෙලි පැත්තට යන්න පුළුවන්. අර කෙලින් පේන්නේ පොලිස් රෝඩ් එක. පොලිස් රෝඩ් එකෙන් යන්නේ කෙලින්ම දැන් ඩිනෝන් යන්න පුළුවන් මල්ග්‍රේව් වලට යන්න පුළුවන්. එතකොට මෙතනින් පාරවල් තුනකට බෙදෙනවා. ඔව්. එතකොට අපි යන්නේ කොතනද කියලා මෙතනින්ම හිතා ගන්න ඕනේ. මෙතන ඕන පේන පල්ලෙහ බැලුවොත් එහෙම. ඇලේට් එකයි මෙහිට එකයි කියන්නේ. ප්‍රින්සස් හයිවේ එකට යන්න පුළුවන්. ස්ප්‍රින්ග්වෙල් වලට යන්න. ස්ප්‍රින්ග්වෙල් රෝඩ් එකට යන්න පුළුවන්. හරි. මැදේගේ හිටියොත් කෙලින් පොලිස් රෝඩ් එකටයි ප්‍රින්සස් හයිවේකට යන්න පුළුවන්. මේ පැත්තේ හිටියොත් කෙලින් පොලිස් රෝඩ් එකටයි මේ අර පැත්ත ස්ප්‍රින්ග්වෙල් රෝඩ් එකට විතරයි යන්න පුළුවන්. දැන් අපි යන්නේ කොයි පැත්තටද කෙලින්? අපි පොලිස් රෝඩ් එකට යනකොට අපි යන්නේ ප්‍රින්සස් හයිවේ එකට. හරි ඒක ලේසියි. එතන යද්දි තේරෙයි ඔයගොල්ලන්ට මේ එතන අපි ගිව්වේ එකකුත් වෙනවා. ඒ කියන්නේ මැද නවත්තලා ඒතකොට ටිකකින් පස්සේ තමයි ඒගොල්ලෝ අපිට හරවල් ලයිට් එක දෙන්නේ. ගොඩක් ඔළුවේ තියා ගන්න ඕනේ. එතන වැරදිලා ඇක්සිඩන්ට් වෙන තැනක්. ඔව්. ඇත්තටම මම දැන් එනකොට උනත් මම එකපාරට ඇවිල්ලා නැවතුවා මට තේරෙන්නේ නැහැ කොහෙද දාගන්න කියලා. හිතා ගන්න බෑ. ඇයි දන්නේ මේ වගේ තැනක් මෙතන මේක මෙච්චර දැන් රට දියුණු වෙලා මේක වෙනස් කරන්න තිබුණා මෙයාලට නේද? දාගන්න බෑ. සමහරට මෙයාලටත් වෙනස් කරගන්න බැරිද දන්නේ නැහැ මේ පාරවල් ටික විදිහට. මාර මොලයක් තියෙනවා කලර් ලයිට් එක මේ කලර් ලයිට් එක සෑහෙන අමාරුයි. සමහරට මේ වීඩියෝ එක බලන ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේක යන වාහනේ එලවන කෙනාට හරි අමාරු තැනක් මෙතන. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. මේ කවුරුත් අපිට කෙලින් යන්නේ. ඔව්. ඊට පස්සේ අතරම පේනදී වාහන නතර කරනවා ඉතින් අපි මැද ඉන්නේ. මම මේ පැත්තට දාගන්නවා. අපි දැන් මෙතන මැදේ ඉඳලා මේ පැත්තට දාගන්නවා. දැන් තමයි ඊතල වැටෙන්නේ. දැන් තමයි ඊතලේ වැටුනේ. එතකොට අපි මේ පැත්තට යනවා. අපි ඉස්සලා ආවේ මේ පැත්තෙන්. දැන් මේ පැත්තට යනවා ආයි. එතකොට අපි ආවේ පැත්තෙන් නෑ. අපි ආවේ අනිත් පැත්තෙන්. දැක්කනේ මටත් වැරදුනා. ඒක හිතා ගන්න බෑ මටත්. දැන් අපි ආපහු වරපැත්තෙන් අපි හිටපු තැනට අපි යනවා. ආපහු යනවා. පැහැදිලි නොවුනත් මම දානවා මැප් එක. එතකොට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පාර වල ඔක්කොම සෙට් වෙන්නේ කොහොමද කියලානේ. දැන් මටත් වැරදුනානේ. ඒක පාටම දැන් මේ වගේම ගිහිල්ලා අපි යූටර්න් එකක් ගාලා තමයි ඉස්සෙල්ලා ගියේ. නේ? අපි ස්ප්‍රින්ග්වෙල් රෝඩ් එකට හරවන්න යන්නේ. අපි ඊට පස්සේ ඒත් මෙතනින් එක ප්‍රශ්නයක් තියෙනවා මේ පොලිස් රෝඩ් එකට හරවන්න බෑ. ඒගොල්ලෝ දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියන්නේ වහලා තියෙන්නේ. ඔව්. මෙතනින් ගහලා තියෙනවනේ. පාර පැත්තේනකොට අපි ආපහු එමනම් අරේට ගිහිල්ලා අතුරු පාරකින් එහෙට එන්න ඕනේ. මෙතන අපි අතන්ට යන්නේ නැහැ. මොකද ඉන්ටර්සෙක්ෂන් එකක් සාමාන්‍ය මේ රටේ කවර් කරන්නේ නැහැ. ඒක අපි ඉඩ දෙනවා මේ එන වාහනයක බැරිලත් අපි එතන හිරවුනොත් දැන් අර ඒ මැද නතර කරන් ඉන්න තැනක් ඒ වගේ. දැන් අය එතන මේ කොළ පාර වැල්ලා තියෙනවා. අපිට යන්න බෑ. අපිට මෙතන රෙඩ් ලයිට් වැල්ලා තියෙනවා. එතනින් මෙහෙට. ඒතර එතනට ගිය කෙනෙකුට යන්න පුළුවන් එතනට. ඒත් ඔළුවේ තියෙන්න ඕනේ නැත්තම් මේ මෙතනින් වෙනස් වෙනකොට හරි අමාරුයි නේ. මේ පැත්තෙන් එන අයට මෙහෙමට යන්න පුළුවන්. එතකොට දැක්කද දැන් අපි ආවගේ මෙතන මග නතර කරලා කෙලින් එන්නේ නැත්තම් දෙනවා. නර්මින් කෙලින් එනවා. එතකොට මේගොල්ලෝ නතර කරනවා. ටිකකින් තමයි ලයිට් එක වැටෙන්නේ. එතකොට තමයි යන්න පුළුවන් නේ.
දැන් පේනවද මග නතර කරලා තමයි ඉන්නේ දැන් ලංකාවේ වගේ නම් ලංකාවේ වගේ නම් මේක කඩාල විදගෙන යනවනේ ඇත්තටම මේ මිනිස්සු මෙහි ඩ්‍රයිවිං කරනකොට පොඩ්ඩක් තියෙනවනේ පොඩි මේ පොඩ්ඩක් ඇත්තටම මේ 98%ක්ම පොඩ්ඩක් හොඳට කරනවා මේක වැඩේ මේ මොකද කවුරුත් නීතියක් හදනවා අඩුයි මොකද එකක් හැම තැනම වගේ කැමරා තියෙනවා ගොඩක් තැන්වල එතකොට පොලිසිය ඉන්නවා සමහර පොලිසිය ඉන්නවා මේ පොලිස් වාහනේ නෙවෙයි ඒක පොලිස් වාහනයක් තමයි කාර් එකක් මේ ඒක ඒත් පෙන්වන්නේ අන්මාක් කියලා කියන්නේ මම ඉස්සරහට ගේන්නම් ඒ වගේ වීඩියෝ දැන් අපි ඉන්නේ අර පැත්තට දාන්න දැන් අපි ගිහිලා අතන නවත්තලා අල්ල රයිට් එක ගන්නන් පස්සේ ආයෙත් පැත්තට යනවා දැන් අර අරය වැරදි නේ වැරදි විදියට යන අතක වගේ දැන් අර මැද ඉන්න එක්කෙනා මේ පැත්තෙන් දාලා යනවා අර දැන් අර ටික කෙනෙක් දැන් ඉක්මනට එන්න පරක්කු දැන් අපිට පුළුවන් හැබැයි අපිට හරවන්න බෑ අපි අතන නතර කරන් ඉන්නවා පැත්තක් මේ පැත්තෙන් එන්න තියෙනවා ඊළඟට මෙතනින් එන්න තියෙනවා ඊළඟට මෙතනින් එන්න තියෙනවා ඊළඟට මෙතනින් එනවා මෙතනින් එන්න තියෙනවා ආයි මෙතනින් එන්න තියෙනවා අපි මෙතනින් යනවා හරිම සංකීර්ණයි නේ හැබැයි ඔළුවට දාගත්තා හරිය සරලයි ඔව් ඒත් මට දැන් පළවෙනි පාරම ඇවිල්ලා මට අමාරු වුණා හැබැයි මම කලින් ඇවිල්ලා තියෙනවා මෙතන අන්න දැන් අපිට කොළ පාට වෙනවා අපි යනවා එක්කෙනෙක් වැරද්දුවොත් මේකද ඉවර හැබැයි පාරනේ දැන් අපි පටන් ගත්ත තැන තමයි මෙතන ආයේ මේ පැත්තටම යාවේ right හරි අපි අද බැලුවේ මඤ්ඤොක්ක හන්දිය මෙල්බර්න් වල තියෙන මඤ්ඤොක්ක හන්දිය. තව ඔයාලට තියෙනවද මේ වගේ එකක්? ඇඩ්ලේඩ් වල තියෙනවා. ඒ වගේ රවුන්ඩ් අබවුට් දෙකක් එක්ක. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල තියෙන මඤ්ඤොක්ක හන්දිය. හරි. ඒ කියන්නේ මේක මේ සුද්ධ නම් කියන්නේ මඤ්ඤොක්ක හන්දිය කියලා. මේක අපේ අය හැමෝම දාගත්ත ලීස් වලට දාගත්ත යක් නේද? ඒ සැරේ දාගත්ත එකක්. මේ ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අලුත් තව මොන හරි මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න එතකන් යන්න thank you අයියේ okay Red Cats